හලෝ යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට පිළිවෙලින් අපේ බෙන්ගේ aliensලා ගැන කියන මම අද කතා කරන්න හදන්නේ diamond head නැත්නම් දියමන්තියා ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් diamond head කියන ජීවියාගේ ආරම්භය සිද්ධ වෙන්නේ Petropia කියන planet එකෙන්. ඉතින් මේ Petropia කියන planet එක සම්පූර්ණයෙන්ම නිර්මාණය වෙලා තියෙන ක්‍රිස්ටල් වලින්. ඉතින් මේ planet එකේ ජීවත් වෙන ජීවීන් හඳුන්වන්නේ Petrosapiens කියලා. ඉතින් මෙයාලා ග්‍රහලෝකෙ ආරක්ෂාව වෙනුවෙන් මෙයාලා පත් කරගෙන ඉන්න එක්කෙනා තමයි අකුණු කන්න කියන්නේ. Petropia කියන ග්‍රහලෝකෙ විනාශ කරන්න වගේම විනාශ වෙච්ච Petropia කියන ග්‍රහලෝකෙ ආපහු නිර්මාණය කිරීමටත් මේ ජීවියට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ ජීවියාගේ බලය ගොඩක්ම තියෙන්නේ එයාගේ ඔලුවට උඩින් තියෙන ක්‍රිස්ටල් එකේ. Petrosapiens ළඟෙන්ම කෙනෙක් වෙන්න Tetrax කියන එක්කෙනා මේ බලවත් ක්‍රිස්ටල් එක Vilgaxට ගෙනින් දෙනවා. ඉතින් Vilgax මෙයා නොහිතපු විදියට මෙයාගේ ග්‍රහලෝකෙ සම්පූර්ණයෙන් විනාශ කරලා දානවා ඒ ක්‍රිස්ටල් එක පාවිච්චි කරලා. ඉතින් යාළුවනේ ඊට කලින් ඇස්මිත් අපේ බෙන්ගේ බලවඩලෝසුවට ක්‍රිස්ටල් සේපියන්ස් කෙනෙක්ගේ DNA කැප්චර් කරලා තිබ්බේ. ඉතින් ඒ නිසා අවසානයේට ක්‍රිස්ටල් සේපියන්ස් ළඟෙන් ඉතුරු වෙන්නේ ටෙට්‍රැක්ස් කියන ක්‍රිස්ටල් සේපියන්ස් සහ අපේ බෙන්ගේ බලවඩලෝසුවේ ඉන්න දියමන්තියා. ඉතින් චරණම් වශයෙන් දියමන්තියාගේ ආරම්භයේ විදියට ඕක සැලකුව හැකි අපිට. ඉතින් ඊට පස්සේ අපිට දියමන්තියාව ගොඩක් තැන්වලදී පෙන්නවා. ක්ලාසික් බලවඩලෝසුව ඒලියන් ෆෝස් බලවඩලෝසුව විදියට රීකැලිබ්‍රේට් වෙනකොට දියමන්තියාගේ DNA අපේ බෙන්ගේ බලවඩලෝසුවෙන් ලොක් වෙලා යනවා. ඊට පස්සේ බෙන්ටෙන් විල්ගැක්ස් එක සටනෙද්දී විල්ගැක්ස් අකුණු කන්නා විනාශ කරාට පස්සේ අපේ බෙන්ට බලවඩලෝසුවෙන් ආපහු දියමන්තියා අන්ලොක් වෙනවා. ඉතින් ඊට පස්සේ සිද්ධ වෙච්ච වැදගත්ම සිද්ධිය තමයි ටෙට්‍රැක්ස් දැනගන්නවා එයාගේ ග්‍රහලෝකය ආපහු නිර්මාණය කරන්න අකුණු කන්න කියන ජීවියට පුළුවන් කියලා. ඉතින් ඒකත් එක්කම ටෙට්‍රැක්ස්ට මතක් වෙනවා අපේ බෙන්ගේ අකුණු කන්න. ඉතින් අපේ බෙන්න හොයාගෙන ටෙට්‍රැක්ස් බෙන්ගෙන් අහනවා අකුණු කන්නකෝ කියලා. ඉතින් අපේ බෙන්ගේ අකුණු කන්න විනාශ වුණා විල්ගැක්ස් පහර දීපු හින්දා. ඉතින් ඒක ආපු ටෙට්‍රැක්ස් දියමන්තියා විදියට හැරිලා හිටපු බෙන්ව කැලි වලට කඩලා දියමන්තියගෙන් ඇතුළේ හිටපු අකුණු කන්න වෙලියට අරගෙන එයාලව Petropia කියන ග්‍රහලෝකෙ නිර්මාණය කරගත්ත ආපහු ඒත් Petropia ග්‍රහලෝකෙ හිටපු ජීවීන් එක්කෙනෙක්වත් ආපහු නිර්මාණය කරගන්න බැරි වුණා අකුණු කන්නට. ඉතින් ඒ නිසා අකුණු කන්න බෙන්ට දෙනවා එයාගේ බලවත් ක්‍රිස්ටල් එක ආපහු Petrosapiens ලබ්ව ගෙන්නන්න. ඉතින් අපේ බෙන් බලවඩලෝසුවෙන් දියමන්තියා පාවිච්චි කරලා ඒ වැඩේ හරියටම කරනවා. ඉතින් අපේ බෙන්ගේ බලවඩලෝසුවේ ඉන්න දියමන්තියා කියන ජීවියා Petrosapiens ලට ගොඩක් වැදගත් ජීවියෙක් වෙනවා එතන ඉඳන්. ඉතින් අපි දියමන්තියගේ powers and abilities ගැන කතා කරොත් දියමන්තියට එයාගේ ඇඟේ තියෙන දියමන්ති ඕනම තැනකින් මතු කර හැකි. ඒ වගේම ඒවට ඕනම හැඩයක් දුන්න හැකි. ඒ වගේම පොළොවින් උනත් දියමන්තියට මතු කරලා ඕන හැඩවලට හදාගත්ත හැකි. ඒ වගේම ගොඩක් කිරණ වර්ග උනත් එයාට පුළුවන් එයාගේ දියමන්ති පාවිච්චි කරලා ආපහු හරවලා යවන්න. බෙන්ටන් කාටුන් එක බලද්දි මට තේරිච්ච දෙයක් තමයි මේ දියමන්තියට හොඳ ඇහිමේ හැකියාවකුත් තියෙනවා කියන එක. ඉතින් දියමන්තියාගේ වීක්නස් ගැන කතා කරොත් සොනික් වේව්ස් භාවිතා කරලා දියමන්තියාව කැලි කැලි වලට කඩන්න පුළුවන්. ඒ වගේම දියමන්තියා ඇදිලා ඉන්න ක්‍රිස්ටල් වලට වැඩිය ශක්තිමත් දෙයකට පහර දෙන්න යද්දි දියමන්තියාගේ ඇඟේ තියෙන ක්‍රිස්ටල් කැඩලා යන්න පුළුවන්. ඉතින් මෙතනදී හොඳකට තියෙන්නේ දියමන්තියාගේ ක්‍රිස්ටල් වලට යම් තාක් දුරකට සිදුවෙන හානි දියමන්තියට ආපහු හීල් කරගන්න පුළුවන් වෙන එක. ලෝක 10ක සුපිරිවීරයන්ගේ බලය ලබාගත්ත විල්ගැක්ස්ව අපේ දියමන්තියට පරාද ගන්න පුළුවන් වුණා කියන්නේ දියමන්තියා කියන්නේ ගොඩම් පවර්ෆුල් ජීවියෙක් විදියට අපිට සලකන්න පුළුවන්. අපි හැමෝම කැමති ඒලියන් කෙනෙක් වෙන දියමන්තියා ගැන අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙච්චරයි. ඉතින් තව දේවල් ඕගොල්ලන්ට දියමන්තියා ගැන දැනගන්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මම ඕගොල්ලන්ගේ සමු ගන්නවා.